ඉතින් බලන්නකෝ ශරීරයේ සමබරතාවය හරි අපූර්වවට පවත්වගෙන නැගිටින හැටි. ඔබගේ උණුසුම් මතු සන්නාදය ලබා දෙමු. මෙවැනි සරල රටාවන් ස්වභාවික පරිසරය තුළ ජීවත් වන අලියතුන් තුළද අහම විස දෙක බලා ගැනීමේ හැකියාව තියෙනවා. අපි දැන් ඔයාලට පොඩි ගණන් පාඩමක් කියලා දෙන්නයි යන්නේ. අපි බලමු අලියකගේ උරහිස මට්ටමක උසම වෙන්නේ කොහොමද කියලා. මෙන්න මෙහෙමයි ඒක කරන්නේ. මුලින්ම අලියකගේ ඉදිරිපාදයේ වට ප්‍රමාණය මැනලා ඊට පස්සේ වෙන අගය දෙකෙන් වැඩි කරන්න. එතකොට එන උත්තරය තමයි අලියකගේ උරහිස මට්ටමක උස වෙන්නේ. ඔයාලා කැලේට අඳුරගෙන යද්දී අලියකගේ ඉදිරිපා සලකුණක් දැක්කොත් මෙන්න මේ ක්‍රමය මගින් ඔයාලට පුළුවන් ඒ කැලේ ගවසලා තියෙන්නේ කොපමණ විශාල අලියෙක්ද කියලා ගණනය කරගන්න. මේ නිලුම් ක්‍රමය ශ්‍රී ලංකාවේ ජනසමාජය විසින් අනුගමනය කරන සම්මත නිලුම් ක්‍රමයක් වෙනවා. අපි ලංකාවේ යනනම් අලිය කියලා කියන්නේ අරෝපදක සතෙක් නෙවෙයිනේ. ඒක අතීතයේ ඉඳලා රජතුමාගේ මංගල හස්තිය විදිහට පෙරහැර ගමන් වලට වගේම බර උසුලගෙන යන්නත් භාවිතා කරලා තියෙනවා. අලුතෙන් ආපු යන්ත්‍ර නිසා මොවුන්ගේ මේ දේවල් කරගන්න එක අඩු වුණා. තායිලන්තයේ වගේ රටවල් වල තවමත් මේ දේවල් දෙක බලා ගැනීමේ හැකියාව තියෙනවා. ඉතින් මේ පෙන්නන්නේ අපේ අලියාව කොටියක් අරගෙන යන විදිය. මෙයාගේ කරකට කිලෝග්‍රෑම් 350ක පමණ බරක් උසුලීමේ හැකියාව තියෙනවා. ඔයාලට තේරෙනවද අපේ අලියාව මේ කොටේ අරගෙන යන ආධාරකය මොකක්ද කියලා? ඒක අපි හඳුන්වන්නේ නෝනමි. මොනවද භාවිතා කරන්නේ මොන්ගේ දත්වලට වෙන හානිය අවම කරන්න. මොනව සකස් කරලා තියෙන්නේ කිතු පෙරි ආධාරයෙන්. අලියකගේ උපතේ සිට මරණය දක්වාම දත්වාර 6ක් වෙනවා. මේ පොඩහනේ දෙවනි දත්තුගල වන කුංචක දත්තුගල විකසනය වෙලා තමයි දල බවට පත් වෙලා තියෙන්නේ. ඉතින් මේ දීර්ඝතම දලහිමි ඇතුන් දීප දන්තුවා යන නමින් හඳුන්වනවා. අපේ පුංචි කුවල පුතාලා වොලිබෝල්, නෙට්බෝල්, බාස්කට්බෝල් වගේ විවිධ ක්‍රීඩා කරලා තියෙනවා නේද? ඒකට දැකලා තියෙන බැලුවොත් නෙට්බෝල් සෙල්ලම් කරනවා. නේද? ඔන්න බලන්නකෝ අපේ අලියාගේ නෙට්බෝල් සෙල්ලම් කරනවා. Must go there. පළවෙනි උත්සාහය සාර්ථකයි. අපි බලමු ඊළඟ උත්සාහය. Can't go. You can't see him, no? ඔබගේ උණුසුම් මට්ටම සම්මාදකින් අපි ආව දිරිමත් කරමු. This is good, Anja. දෙවනි උත්සාහය සාර්ථකයි. ඉතාමත් දක්ෂ ලෙස පන්දුවම කරනවා. අපි බලමු ඊළඟ උත්සාහය. ඒ උත්සාහය සාර්ථකයි. ඉතාමත් දක්ෂ ලෙස ලකුණු 3ක් සෙට් කරගන්නවා මේ අවස්ථාවේ. අපිත් ආහාර ගන්නවනේ. ඉතින් මේ පෙන්නන්න සූදානම් වෙන්නේ අපේ අලියාලා කොහොමද ආහාර ගන්න කියලා. ජාතික සත්වෝද්‍යාන දෙපාර්තමේන්තුවෙන් දිනකට අලියෙකුට කිලෝග්‍රෑම් 250ක පමණ ආහාර ප්‍රමාණයක් ලබා දෙනවා. ඒ ආහාර වලට තෙල්ලට, කිතුල්ලට, කොස්කොළ, එළවලු වර්ග, පළතුරු වර්ග සහ ධාන්‍ය වර්ග අන්තර්ගත වෙනවා.
ඉතින් ඔබට තේරෙනවද අලියාගේ මේ හොඳය? මොහුගේ ශරීරයේ තියෙන සූක්ෂමතම අංගයක් විදිහට මේ හොඳ වල හඳුන්වන්න පුළුවන්. මේ හොඳ වලේ ක්‍රියාකාරීත්වයට මාංශ පේශී ලක්ෂයක් පමණ දායක වෙනවා. ඒ වගේම තමයි මේ හොඳ වල නිර්මාණය වෙලා තියෙන්නේ උඩුකලත් නාසයත් එකට එකතු වීම තුලින්. ඉතින් ඔබ හොඳින් නිරීක්ෂණය කරලා දැකලා ගන්න පුළුවන් ආසියානු වලියෙක් නම් හොඳේ අග එක හොඳ කිල්ලකුත් අප්‍රිකානු වලියෙක් නම් හොඳේ අග හොඳ ගිනි දෙකකුත් පිළිట్లా තියෙනවා. ශ්‍රී ලංකාවේ උදේම නර්තන සම්ප්‍රදාය ගණන් 18ක් තියෙනවානේ. ඒකත් තමයි ගතිකාවන්වල කියලා කියන්නේ. ඉතින් මේ ගතිකාවන්වලට ආදරවලා තියෙනවා ගමන් වෙලාවට. ඔබට මේ කටයුතු නැන්නේ ගතිකාවන්වල කාලය. මේ කාලේ ඔබ ගමන් යනවා සම්මානය